ඩාවින්ගේ සුවිසැරිය. ඩාවින්ගේ සුවිසැරියේ දෙවන කතාංගය. විශ්මයජනක ආරාධනයක්. මේ 1831 වර්ෂයේ අගෝස්තු මාසයේ දවසක්. වේල්සයේ සිදු කරපු භූවිද්‍යා චාරිකාවක් නිමා කරලා ඩාවින් තමන්ගේ නිවසට ගොඩ වුණා. කොහොම වුණත් වැඩි කාලයක් එතන නතරලා ඉන්න තරුණ ඩාවින්ට උවමනා වුණේ නැහැ. දැනටමත් ඩාවින් තමන්ගේ ඥාති වෙජ්වුඩ්ස් පවුලත් එක්ක කුරුල්ලන් දඩයමේ යන්න ඉදිරි සති 2ක කාලය වෙන් කරගෙන ඉවරයි. කොහොම වුණත් ඩාවින්ගේ ජීවිතය වෙනස් කරන ලියමනක් මේ වෙනකොටත් ඔහුව බලාපොරොත්තුවෙන් ඔහුගේ කාමරයේ මේස උඩ තිබුණා. අධික වෙහෙසට පත් වෙලා හිටියත් ලියමන එවලා තියෙන පුද්ගලයාව දැක්කට පස්සේ ඩාවින් වහා ලියමන අතට ගත්තා. ඒ ලියමන එවලා තිබුණේ ඩාවින්ගේ ගුරුවරයෙකු වුණ කේම්බ්‍රිජ් මහාචාර්ය සහ උපදේශක ජේ.එස්. හේන්ස්ලෝ විසින්. ඒ ලිපිය සඳහන් වුණේ කෙනෙකුට ජීවිත කාලයේ එක්වරක් පමණක් ලැබෙන අපූරු ගවේෂණ අවස්ථාවක් ගැන. HMS Beagle කියන නෞකාවේ ස්වභාව විද්‍යාඥයෙකු ලෙස ලෝකය වටා සංචාරයක් යාමට ආරාධනාවක් තමයි ලිපිය සඳහන් වුණේ. මේ ලිපිය කියවපු ඩාවින් කොයිතරම් උද්දාමයට පත් වුණාද කිව්වොත් ලිපියේ සඳහන් වෙන කාරණය ගැන හරියටම අවබෝධ කරගන්න ඩාවින්ට විනාඩි කිහිපයක්ම ගත වුණා. නිවර්තන කලාපීය රටවල සංචාරය කිරීමට වගේම ස්වභාවික ඉතිහාසය ගවේෂණය කිරීමේ ලොකු ආශාවකින් ඩාවින් පෙළුණා. කොහොම වුණත් ඊළඟ මොහොතේ ඩාවින්ගේ සතුටින් පිරුණු මුහුණේ අඳුරු වලාකුළක් මතුවුණා. තමන්ගේ පියා මේ ගමන යන්නට ඉඩ දේවිද කියන ප්‍රශ්නය ඩාවින් ඉදිරියේ තිබුණා. හිතට ධෛර්යය අරගෙන ඩාවින් තමන්ගේ පියා ගාවට ගිහින් මේ කාරණය පියාට විස්තර කළා. ලෝකයේ බොහොමයක් විද්‍යාඥයන් මේ වෙනකොට ස්වභාව ගවේෂණ කටයුතු කරන්න පෙළඹිලා ඉන්න බවත් මේ විදිහට ලෝකය පුරා කරන සංචාරවලදී ලෝකයේ ස්වභාවධර්මය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙන බවත් ඩාවින් තමන්ගේ පියාට පැහැදිලි කළා. කොහොම වුණත් ඩාවින් හිතාගෙන හිටපු විදිහටම ඩාවින්ගේ පියා මේ ගමනට තමන්ගේ විරෝධය පළ කළා. ඩාවින්ගේ පියාගේ අදහස වුණේ දැන් ඩාවින් කරන්න ඕන මේ විදිහේ භයානක ජීවිතය පවා අවදානමට දාගන්න විදිහේ වැඩක් නෙමෙයි තමන්ගේ ඉදිරි අනාගතය සැලසුම් කරගන්න එක කියලා. ඉතින් පියාගේ කතාව අහපු ඩාවින් තේරුම් ගත්තා තමන්ගේ පියානම් මේ ගමනට කොහෙත්ම අවසර දෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ඩාවින් බොහොම කනගාටුවෙන් ආයෙත් තමන්ගේ කාමරයට යන්න සූදානම් වුණා. කොහොම වුණත් ඩාවින්ගේ පියා තවත් එක් වතාවක් ඩාවින්ට කතා කළා. මේ ගමන යන්න කියලා ඔයාට උපදෙස් දෙන කෙනෙක් ඔයාට හොයාගන්න පුළුවන් වුණොත් මේ ගමනට කැමැත්ත දෙන එක ගැන මට ආයි පාරක් හිතලා බලන්න පුළුවන්. හැබැයි ඒ කෙනා සාමාන්‍ය සිහිබුද්ධිය තියෙන මිනිස්සෙක් වෙන්න ඕන. අන්න එහෙම කෙනෙක් ඔයාට හොයාගන්න පුළුවන් වුණොත් ආයිත් ඇවිත් මාත් එක්ක මේ ගැන කතා කරන්න. හැබැයි එහෙම හොයාගන්න බැරි වුණොත් ඔයා මේ ගමන කොහෙත්ම යන්නේ නැහැ. ඒ වගේම ආයිත් මේ කාරණය ගැන කතා කරලා අපි දෙන්නගෙම කාලය නාස්ති කරන්නත් හිතන්න එපා.
කිසිම විදිහේ කොන්දේසියක් යටතේවත් මේ ගමන යන්න තමන්ගේ තාත්තගේ අවසරය ලැබෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන හිටිය ඩාවින්ට පියාගේ මේ ප්‍රකාශයත් අස්වැසිල්ලක් වුණා. හොඳයි තාත්තේ, මං එහෙම කෙනෙක් හොයාගන්නවමයි. තමන්ගේ පියාට පිළිතුරු දුන්නු ඩාවින් ආයෙත් තමන්ගේ කාමරයට ගිහින් කල්පනා කරන්න පටන් ගත්තා. මේ ගමන යන්න තාත්තගේ හිත වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ගැන ඩාවින් දිගින් දිගටම කල්පනා කළා. අවසානයේදී ඩාවින්ට මේ වැඩේට සුදුසුම පුද්ගලයාව මතක් වුණා. ඒ තමයි ඩාවින්ගේ මාමා වුණු ජොෂියා වෙජ්වුඩ්. ඔහු තරම් ඩාවින්ගේ පියා විසින් ගෞරව කරපු වෙන කෙනෙක් නැති තරම්. ඉතින් ඩාවින් දෙපාරක් නොසිතාම තමන්ගේ මාමට මේ ගැන සියලු විස්තර කිව්වා. ඩාවින් හිතපු විදිහටම ජොෂියා ඩාවින්ගේ පැත්ත ගත්තා. ඔවුන් දෙන්නම එකතු වෙලා ඩාවින්ගේ පියාගේ අදහස වෙනස් කරන්නට පුළුවන් විදිහක් ගැන බොහොම බරපතල විදිහට සාකච්ඡා කළා. මොකද ඩාවින්ට මේ ලැබිලා තියෙන අවස්ථාව බොහොම වටිනා, ඒ වගේම ඩාවින්ගේ අනාගතය පවා වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් බව ඩාවින් වගේම ඩාවින්ගේ මාමා වුණු ජොෂියාත් දැනගෙන හිටියා. මේ නිසාම ජොෂියා වෙජ්වුඩ් තීරණය කළා ඩාවින්ගේ පියාට ලිපියක් ලියන්න. රොබර්ට් ඩාවින් ජොෂියා වෙජ්වුඩ් වෙත 1831 සැප්තැම්බර් 1 වෙනි දින. ජොෂියා වෙජ්වුඩ් විසින් චාල්ස්ගේ පියාට යවපු ලිපියේ රොබර්ට් ඩාවින්ගේ සියලුම විරෝධතාවලට සවිස්තරාත්මක එවැගේම කල්පනාකාරී ප්‍රතිචාර අඩංගු වුණා. ඉතින් ජොෂියා මාමගේ ලිපිය වැඩ කළා. ලිපිය කියවපු ඩාවින්ගේ පියා ඉන් පැය කීපයකට පස්සේ ජොෂියාට ඩාවින්ගේ මාමට පිළිතුරු ලිපියක් ලියනවා. ඉතින් ඒ ලිපියේ සඳහන් වුණේ තමන් ඩාවින්ගේ ගමන ගැන තිබුණු අදහස වෙනස් කරගත්ත බවත්, ඩාවින්ට මේ මුහුදු ගමන යන්නට අවසර දෙන්න තමන් කැමති බවත් කියලා. ආදරණීය වෙජ්වුඩ්, ඔබ මගේ පුතු ඩාවින් ගැන මෙතරම් සොයා බලනවාට මම ඔබට කෘතඥ වෙමි. ඩාවින්ට ලෝකය වටා කෙරෙන සංචාරයකට එකතු වීමට ලැබීම ඇති අවස්ථාව පිළිබඳ මම බොහෝසේ කල්පනා කළෙමි. ඔබද ඒ පිළිබඳ වඩාත් නිවැරදිව, ඒත් මා සිතනවාට වඩා වෙනස් මුහුණුවරකින් සිතන බව ඔබේ ලිපිය කියවූ මට පැහැදිලි විය. ඔබ කෙරෙහි පවතින විශ්වාසයත්, ඩාවින් සතුව ඇති නොසිතෙන ආශාව සහ දක්ෂතාවයත් හේතු කොටගෙන මෙම මුහුදු ගමන යාමට අවසර ලබා දීමට මම තීරණය කළෙමි. ඉතින් මෙන්න මේ විදිහට ඩාවින්ට තමන්ගේ පියාගෙන් මේ ලෝකයේ වටේ කරන සංචාරය යන්නට අවසර ලැබුණා. ඒ වගේම බීගල් නෞකාවේ ස්වභාවිද්‍යා තනතුර ගෙවීමක් කරපු තනතුරක් නොවන නිසා ඩාවින්ගේ ගමනට අවශ්‍ය වෙන වියදම් ඩාවින්ගේ පියා තරුණ ඩාවින්ට ලබා දුන්නා. මේ අතරේ කාලය වේගයෙන් ඉගිලලා යමින් තිබුණා. තවත් නාස්ති කරන්නට වෙලාවක් ඩාවින්ට ඉතුරු වෙලා තිබුණේ නෑ. ඩාවින් මුලින්ම කළේ කේම්බ්‍රිජ් සරසවියට ගිහින් මහාචාර්ය හෙන්ස්ලෝ එක්ක මේ ගැන සාකච්ඡා කරන එක. ඒ කතාබහින් පස්සේ ඩාවින් ලන්ඩන් නගරයට ගියේ බීගල් නෞකාවේ කපිතාන් රොබර්ට් ෆින්ස්රෝයිව හමුවීමේ බලාපොරොත්තුවෙන්.
ලන්දනයේදී ශාක සහ සත්ව විශේෂවල සාම්පල ලබා ගැනීම ඒවා ගබඩා කර ගැනීම වගේම ඩාවින්ගේ ගවේෂණයට අවශ්‍ය වෙන ප්‍රායෝගික දැනුම ඉගෙන ගන්නත් ඩාවින්ට සිදු වුණා. මේ විදිහට බොහොම කෙටි කාලයකින් තමන්ගේ දවය වෙනස් කරන සංචාරය යන්නට ඩාවින් බොහොම කැපවීමෙන් එවැගේම බොහොම ආශාවෙන් සූදානම් වුණා. අපේ තරුණ ස්වභාව විද්‍යාඥයා වගේම මේ කතාව අහගෙන ඉන්න ඔයාවත් පිළිගන්න බීගල් නෞකාව දැනටමත් සූදානම්. ඉතින් එන්න අපි ඩාවින් එක්ක ලෝකය වටා සංචාරය කරමු. ඩාවින්ගේ සුවිසරියේ දෙවැනි කොටස මේ විදිහට නිමාවට පත් වෙනවා. ඉතින් ඊළඟ කොටසින් හමු වෙනතුරු ඔයත් අවට පරිසරයේ තියෙන ශාක ගැන එවැගේම ඔයාට දකින්න ලැබෙන සතුන් ගැන වෙනදාටත් වඩා විමසිල්ලෙන් නිරීක්ෂණය කරන්න උත්සාහ කරන්න. ඩාවින්ට වගේම ඔයාටත් මේ සොබාදහමේ අපූරු රහස් හොයාගන්න හැකියාව ලැබෙයිවි. එවැගේම එහෙම හැකියාව ලැබුණොත් ඒක කොයිතරම් අපූරු සොයා ගැනීමක් වේවිද? එහෙනම් අද ඉඳන් මේ දැන් ඉඳන් ස්වභාව ධර්මය ගැන ඔයාගේ ගවේෂණය පටන් ගන්න. මේ ආරම්භය ඔයාව කවදා හරි දවසක ලෝකය වටා රැගෙන යාවි. ඩාවින්ගේ සුවිසරියේ තුන්වන කතාංගයෙන් හමු වෙන්න නම් Applied Sciences YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ස්වභාව ගවේෂකයනි අපි ලෝකය වටා කරන සංචාරයකට සූදානම් වෙමු. A